friends කොහොමද ඉතින් ඔන්න ඉතින් අද අපි දැන් ආවේ කතාර පාර්ක් එකට යන්න. කලින් සැරේ අවපාර කතාර පාර්ක් එකට යන්න බැරි වුණානේ. ඉතින් අද යනවා කතාර පාර්ක් එකට. මෙතන ගොඩක් ලස්සන තැන් තියෙනවා. එහෙනම් ඔයාලත් එන්න ගිහින් බලමු. ඉතින් ඔයාලට පේනවා ඇති අර පැත්තෙන් පේන ලොකු පාර්ක් එක. ඔක තමයි කතාර පාර්ක් එක කියන්නේ. ඉතින් අපි ඔයාලට අරගෙන එන්නම් ඉතින් ලස්සන තැන්. ඉතින් පේනවා තියෙන පිටිපස්සේ තියෙන්නේ බිල්ඩින් එක. බලන්න ඒක හැගි පෙට්ටියක් විතර තමයි හදලා තියෙන්නේ. හරිම ලස්සනයි. ඒකට ඈතින් තියෙන්නේ බෝබයක් නේද? බෝබයක් තමයි මන්. බෝබයක් ඉතින් තමයි හදලා තියෙන්නේ. ඉතින් හරිම ලස්සනයි. හරිම ඉදහස්. ඉතින් කතාරවල මම දැකපු ලස්සනම තැන් වලින් එකක් තමයි කතාර කියන්නේ. ලස්සනම තැන් වල එකක් කියන්නේ මම නම් ආසම තැන තමයි කතාර කියන්නේ. එතනම හරිම නිදහස්, හරිම ලස්සනයි. එතන මේ කාන්තාරේ ඒ විතරක් නෙමෙයි ඇලකුත් හදලා තියෙනවා. හරිම ලස්සනයි. මාර විදිහට හිත හරිම නිදහස් වෙන තැන තමයි කතාර පාර්ක් එක කියන්නේ. ඔය ඇවිල්ලා නැත්නම් අනිවාර්යෙන් එන්න. Just need to feel nothing to make it easier to turn away and leave. Maybe we're a fan and flame, so why do I keep holding out my hand to get burned? I don't wanna clash anymore. I can hear the ghosts in the walls. It's telling me to run away, away, yeah. ඉතින් ෆ්‍රෙන්ඩ්ස් දැන් ඉන්නේ මම කතාර පාර්ක් එක ඇතුලේ. බලන්න දැන් මේ වෙලාවේ ඉර බහගෙන යනවා. හරිම ලස්සනයි. ඉතින් මේ දවස්වල සීත කාලේ පටන් ගන්න නිසා සෙනඟ ගොඩක් ඇවිල්ලා ඉන්නවා මේකට. ඉතින් මම ඔයාලට කිව්වනේ මේකේ තියෙනවා ලස්සන ඇලක් කියලා. ඒක බලන්න තමයි අපි දෙන්න දැන් යන්නේ. යමු. फ्रेंड्स मम किव्वे මේ ඇල තමයි බලන්න හරිම නැචරල් ලස්සන විදිහට හදලා තියෙනවා මේක හදපු එක බලන්න හරිම ලස්සනයි
angels follow me everywhere I go. Danger's near, I can feel it. Say my name, feel that flame. Welcome to the kill zone. ඉතින් යාළුවනේ අද වීඩියෝ එක ලස්සන නම් ඔයගොල්ලෝ මොනවාම හරි දෙයක් ඉගෙන ගත්තා නම් ඔයාලා සතුටු වුණා නම් අපේ channel එක subscribe කරන්න, වීඩියෝ එක like කරන්න, share කරන්න. Thank you.